මුලින්ම මම අරන් ආවා ෆයිබර් එකේ මොනවද අපිට කරන්න පුළුවන් ජොබ් තියෙන්නේ කියලා. මුලින් පොඩි හැඳින්වීමක්. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරන් එනවා. මම ෆයිබර් එකේ මගේ account කීපයක් තියෙනවා. ඉතින් ඒ කීපෙන් එක account එක මම පෙන්නන්න. මම කොහොමද ෆයිබර් එකේ වැඩ කරලා මුදල් හොයලා තියෙන්නේ කියන එක. එතකොට ඔයගොල්ලන්ට මේ පිළිබඳ යම් විශ්වාසයක් එනවා අනිවාර්යයෙන්. ඉතින් මම මගේ මෙම account එකේ අදලා ඩොලර් කීයක් හොයලා තියනවද කියන එක අපි බලමු. මේ ඉන්නේ මගේ account එකේ. මුලින්ම අපි මගේ account එකේ මම ඉන්නේ තාම මම new seller කෙනෙක්. කියන්නේ මේකේ level තියෙනවා කීපයක්. අර orders කරන පිළිවෙල මම ඒ ඉස්සරහට පාඩම් වලදී ඒවා පිළිවෙලින් කියලා දෙන්න. අද මම දැන් මේ අරන් ඉන්නේ කෙටි පාඩමක්. මොකද මේ අර පළවෙනි වීඩියෝ එකේ මම අරන් ආව මේ ෆයිබර් එක ගැන පොඩි හැඳින්වීමක්. ඒකේ ජොබ් ගොඩක් තියෙනවා. ජොබ් 10 ගණන් තියෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් මේකෙන් ඩොලර්ස් හොයන්න. ඉතින් මං හොයපු විදිහ පෙන්නලා ඔයාලට පොඩි විශ්වාසයක්, පොඩි නෙමෙයි ලොකු විශ්වාසයක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් බලමු මම කීයක් මේකේ හොයලා තියනවද දැනට කියලා. ඉතින් අපි යමු මේකේ මේ my business කියන තැනට ගිහිල්ලා earnings කියන තැනට යමු. ඉතින් දැන් ඔයාලට මෙතන පේනවා දැන් මෙතනින් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් overview කියන එකේ. මෙතනින් පෙන්නන්නේ දැනට පාවිච්චි කරන්න පුළුවන් ඕඩර් මේ මුදලක් දැනට මම ළඟ නැහැ. හේතුව ටික මම මේ මෙතන පේනවා withdraw to date. ඒ කියන්නේ ඩොලර් 1696ක් මම withdraw කරලා තියෙනවා. ඒ කියන්නේ මම අරගෙන තියෙනවා. මම කොහටද ගත්තේ මොනවද ඒවට කරේ කියන එක මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් දැනට මම මේ මුලින්ම මේ කෙටි වීඩියෝ එකෙන් කරන්නේ ඔයගොල්ලන්ට මේකෙන් මම හොයපු විදිය ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. ඉතින් දැනට මෙතන තියෙන්නේ මේ වැඩ කරලා ක්ලියර් වෙන්න තියෙන ඩොලර් ප්‍රමාණය. අපි යම් වැඩක් කරොත් ඒ වැඩේ සාර්ථකව ඉවර කරලා ඉවර වෙනකන් අපිට ඒ මුදල ගන්න බෑ. ඉතින් ඊතර දැනට මට ඕඩර්ස් එකක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් මේ තියෙන්නේ earnings to date කියන්නේ අද වෙනකොට මම මේකේ කීයක් හොයලා තියනවද කියන එක. ඉතින් this total includes your cleared payments. ඒ කියන්නේ වැඩ කරලා ක්ලියර් වෙච්ච payments තමයි මෙතන තියෙන්නේ ඔක්කොම. Any compensation handled by customer support. ඒ කියන්නේ මෙන්න මේ ගාන තමයි මම හොයලා තියෙන්නේ මේ වෙනකොට. මම join වුණ දවසේ ඉඳලා අද වෙනකම්. මම join වෙලා වැඩි කාලයක් නැහැ. මම හිතන්නේ අවුරුදු 2-3ක් වගේ ඇති. ඉතින් මම මේක කරන්නේ සාමාන්‍ය මගේ අර හොබි එකක් විදිහට සහ සයිඩ් ඉන්කම් එකක් විදිහට මම ජොබ් එකක් කරන කෙනෙක් නිසා. ඒක නිසා මම පොඩ්ඩක් මේකේ අර ෆුල් ටයිම් වැඩ කරන්නේ නැහැ. මට නිවාඩු පාඩු තියෙන විදිහට තමයි මම ඕඩර්ස් බාරගන්නේ. සමහරක් ඕඩර්ස් මම බාරගන්නෙත් නැහැ. ටිකක් හොඳ ඕඩර්ස් විතරයි බාරගන්නේ. ඒ කියන්නේ ලොකු මුදලක් හම්බ වෙනවා නම් බාර ගන්නවා. එහෙම නැත්නම් මම බාරගන්නේ නැහැ. රයිට්. එහෙනම් ඔයාලට පැහැදිලි වෙයි මෙන්න මේ ගාන තමයි මම මේකෙන් හොයලා තියෙන්නේ. යටට ගියොත් බලා ගන්න පුළුවන් ඔය වගේ විස්තර ටිකක් මේ තියෙනවා. අපි යටටම යමු. මේ වෙනවා ඔයාලට 2023 ඉඳලා මම මේකෙන් earn කරනවා. මේ තියෙන පළවෙනි order ඩොලර් 120යි. මම ඒක පේනියර් එකට අරගෙන තියෙනවා. මේ ඉතින් පේනියර් එක ගැනත් මම පාඩම් මාලාවක ඉස්සරහට අරන් එනවා. ඉතින් ඒ ඩොලර් 20 මම withdraw කරගෙන තියෙනවා. ඊළඟටත් මට මේ 23ේම ඇවිල්ලා තියෙනවා තව order 120යි. මේ බලන්න ගොඩක් තියෙනවා 120යි 120යි මෙතන 80යි මෙතන 68යි. ඉතින් ඊට පස්සේ මම withdraw කරගෙන තියෙනවා පේනියර් එකට ඩොලර් 508ක්. ඊළඟට ආයෙත් මට ඇවිල්ලා තියෙනවා ඩොලර් 68යි 120යි 160යි. ආයෙත් මම withdraw කරලා තියෙනවා පේනියර් එකට ඩොලර් 348ක්. නැවතත් තියෙනවා ප්‍රති 60යි 40යි 40යි. ආයෙත් මම අරන් තියෙනවා පේනියර් එකට 240ක්. ඊට පස්සේ ආයෙත් 160ක් ඇවිල්ලා තියෙනවා 160යි මම withdraw කරලා තියෙනවා පේනියර් එකට.
අයත් 160ක් කරන් තියෙනවා ඕඩර් එකක් කළා ඒක ඒ පේනියර් එකට අරන් තියෙනවා අයත් 120ක් කරන් තියෙනවා 140ක් කරන් තියෙනවා ඊට පස්සේ අය 160ක් විත්ඩ්‍රෝ කරලා තියෙනවා අවසානයේට 2025 8 වෙනි මාසේ 14 වෙනිදා. ඉතින් ඔන්න ඕක තමයි මගේ මේ ඕඩර්ස් ආපු පිළිවෙල. ඔය ඔක්කොම එකතු කරපුවාම තමයි මෙන්න මේ ඩොලර් 1696ක් මම විත්ඩ්‍රෝ කරලා තියෙනවා. හැබැයි මේ ගාන තියෙන්නේ මම සම්පූර්ණයෙන්ම විත්ඩ්‍රෝ කරපු ගාන. දැන් මේකේ තියෙනවා මේ 5 එකේ වැඩ කරද්දි 20%ක් මේ සයිට් එකෙන්ම charge කරනවා. ඉතින් එතකොට මම හොයපු ගාන මීට වැඩි. ඒ 20% කමිෂන් එක ගියාට පස්සේ මම විත්ඩ්‍රෝ කරපු ගාන තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් එහෙම බැලුවොත් මීට වඩා වැඩි ප්‍රමාණයක් මම හොයලා තියෙනවා. මෙතන පෙන්නන්නේ මම විත්ඩ්‍රෝ කරපු ප්‍රමාණය මගේ Payoneer account එකට. ඉතින් මෙතනින් අපි මේ Payoneer account එක ගැනත් මම ඉස්සරහට අනිවාර්යෙන් පාඩම් මාලාවක් දානවා. මේ Fiverr ගැනත් දිගටම පාඩම් මාලාවක් දාන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් නිතරම දිගටම රැඳිලා ඉන්න මේ මගේ channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම ගොඩක් පිළිබඳ පාඩම් මාලාවන් කීපයක්ම අරන් එන්න ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලොන්ගේ දක්වන ප්‍රතිචාර මත ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් දක්වන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා මගේ මහන්සිය වෙනුවෙන් channel එකේ වර්ධනය වෙනුවෙන් සහයෝගය දක්වන්න. ඉතින් මේ මං ඉදිරියට කියලා දෙන්නම් මේ Payoneer එකට ගත්ත ඩොලර්ස් වලට මම මොකද කරන්න කියලා. ඒ ගැනත් මම වෙන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් එහෙම ගොඩක් වැදගත් දේවල් තියෙනවා. ඉතින් ඉදිරියට අනිවාර්යෙන් ওই දේවල් අරන් එන්න. ඉතින් හොඳයි. එහෙනම් මං හිතනවා ඔයගොල්ලොන්ට 5 එකෙන් හොයන හැටි සම්බන්ධයෙන් ඩොලර්ස් හොයන හැටි සම්බන්ධයෙන් මං මුලින් වීඩියෝ අරන් ආපු එක තවත් අහුරු වෙන්නේ නැති කියලා. මේකෙන් අනිවාර්යෙන් ඩොලර් හොයන්න පුළුවන්. ලෝකේ ලංකාවේ මීට වඩා හොයන අය ඉන්නවා. මේක ෆුල් ටයිම් කරන අය ඉන්නවා. ලොකුවට කරන අය ඉන්නවා. ඒතර මම මේ සාමාන්‍ය මට්ටමින් තමයි කරන්නේ මගේ රැකියාව කරගෙන යන අතරතුරේ. ඉතින් ඒක නිසා මේකෙන් ගොඩක් දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා දිගටම මේ පාඩම් එක රෙදිලා ඉන්න. ඉතින් channel එක subscribe කරලා bell සලකුණත් ඔබලා තියාගන්න. එහෙම වුණොත් මම වීඩියෝ එකක් අරන් ආපු ගමන්ම ඕගොල්ලොන්ට ඒක notification එකක් මගින් ගෙන ගන්න පුළුවන්. ඉතින් හොඳයි. එහෙනම් අපි ලබන සතියේත් තවත් මේ වගේ වැදගත් පාඩම් මාලා ගොඩකින් පාඩම් අනිවාර්යෙන් සතියකට පාඩම් 2-3ක් මම පළ කරනවා. ඉතින් මගේ channel එකේ විවිධ වූ මාතෘකා සම්බන්ධයෙන් ඉතින් ඒ හැම දෙයක්ම ඔයගොල්ලෝ බලලා කරලා තමන්ගේ ජීවිතයට ගනී කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් එහෙනම් අදට සමු ගන්න තවත් වීඩියෝ එකකින් එනතුරු ඔබට සුබ දවසක්.